ඒකටස් ප්‍රෝ YouTube චැනලට සාදරයෙන් පිළිගන්න. ඉතින් අද මමන් බොක්සන්න රඟ වෙල්ල තින්නේ බ්ලඩ් ප්‍රෙස මොනිට එක. ඉතින් ඒ කියන්නේ රුදිර පීඩනය ගෙතරින් දම්ම තමන්ට වෙනගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ගලී ප්‍රස්සකින් තමා ගෙනාවේ. මේ ගාන්ට වටිනවා රුපියල් 300කට වගේ ගෙනාවේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේක අන්බොක්ස් කරන් බලමු කොයි වගේද කියලා. හරි, ඉතින් මම මේ විදිහට කවරේ උඩ දින කවරේ කපාගෙන අපේ බොක්ස් එක එළියට ගමු. මේ විදිහට මම බොක්ස් එක එළියට ගත්තා. බොක්සේ බලාගන්න ඕන ඉලෙක්ට්‍රෝනික් බ්ලඩ් ප්‍රෙෂර් මොනිටර් කියලා. ඉතින් අපි බොක්ස් එක ඕපන් කරගෙන ඇතුලේ තියෙන අපේ මැෂින් මොනිටර් එක එළියට අරන් බලමු. ඉතින් මෙන්න මේ විදිහට අපේ මොනිටර් එක බලාගන්න පුළුවන්. ආයේ වගේම අපිට බලාගන්න පුළුවන් යුසර් මැනුවල් එක. ඉතින් මේකේ තියෙනවා ඔයාලට මේකෙන් ප්‍රෙෂර් බලන හැටි ඔක්කොම විස්තර තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේක කියවන්න. කියවලා මේක යූස් කරන්න. ඉතින් මම එක පැත්තකින් තියාගන්න. හරි, ඉතින් අපිට මේ විදිහට බලාගන්න පුළුවන් අපේ රුධිර පීඩනය මනින මොනිටර් එක. ඉතින් මේ විදිහට මම එළියට අරන් බලන්න. ඔයාලා මෙන්න මේ විදිහට සෙටින් මෝඩ් එකයි මෙමරි මෝඩ් එකයි ඔන් ඔෆ් බටන් එකයි බලාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපේ මේ අතට දාන කාය එක තියෙනවා. ඇත්තටම මේකත් හොඳයි. ඉතින් ඒ වගේම බටේ තියෙනවා. ඒ බටේ අපේ මොනිටර් එකට ප්ලග් කරන්න තියෙන්නේ. ඉතින් මම ඔයාලට ඉස්සරහට කියන්නම් මේක වැඩ කරන විදිහ. ඉතින් අපි මේ විදිහට මේකට බැටරි දාන්න තියෙන්නේ. මේකට බැටරි කෑලි 4ක් දාලා අපිට මේක පවර් ඔන් කරගන්න පුළුවන්. බැටරි හරි හදලා දාගන්න. ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැවති තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට බැටරි එක දාලා අපි මේ කවරේ වහගමු මේක. ඉතින් අපිට ආයෙ බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට. මෙතන type C port එකක් වගේ මෙතන ස්පීකර් එකකුයි අපේ ප්‍රෙෂර් කවර් එක ප්ලග් කරන්න තියෙන මවුන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ඔන් කරගන්නම් මේක. ඉතින් ඔන් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මොනිටර් එක. ඉතින් මේක ඔන් කරේ ගමන් පිම්බෙනවා. ඉතින් අපි බලමු මේක හොඳයිද කියලා. ඉතින් මම මේ විදිහට දැම්මට පස්සේ අපි බලමු. ඊට පස්සේ මේ මෙතන ඔන් ඔෆ් තියෙන බටන් එක ඔෆ් කරලා තිබිලා ආයෙ ඔන් කරාම මේක වැඩ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේක යනවා.